සියලුම දෙනාට ආයුබෝවන්. නිල් අවරිය ශාකය. දැනට ලංකාවේ වර්ග දෙකක් දකින්නට පුළුවන්. ඔබ මේ දකින්නේ කරල් වකටු වූ නිල් අවරිය ශාකය. මේ කරල් කෙලින් තියෙන නිල් අවරිය වර්ගයක්ද තිබෙනවා. බෙහෙත් සඳහා ගැනීමේදී මේ නිල් අවරිය ශාකය මේ දෙවර්ගයම ලබා ගන්නවා. කරල් කෙලින් තියෙන නිල් අවරියේ වර්ගයත් මාගේ මේ channelයේ පුංචි වීඩියෝවක් කරලා තියෙනවා. ඔයාට ඒ බලා ගන්න අවශ්‍ය නම් මම මේ උඩින් දාන කාඩ් ලින්ක් එකකින් ඔයාට බලා ගන්නට පුළුවන්. ලෝකයේ බොහෝ රටවල් වල මේ නිල් අවරිය ශාකය වගා කරනවා. ඒ ඔවුන්ගේ ආර්ථික කටයුතු සඳහා. ඒත් ලංකාව වගේ රටක නම් මේ නිල් අවරිය ශාකය වගා වෙන්නේ නැහැ. ලංකාව වගේ රටක නම් මෙය ගොඩක් භාවිතා කරන්නේ මේ කේශ කල්යාණයන් සඳහා පමණයි. ඒ වගේම ඒ කේශ කල්යාණයන් පමණයි කියන්නේ තෙල් වර්ග හිඳීම සඳහා භාවිතා කරනවා. ඒ වගේම සමහරු අත් බෙහෙත් විදියට මේ ඩයි වර්ග හදා ගන්නවා. ඒ වගේම ওই දත් මුල් ප්‍රශ්න එතකොට ඒ වගේ ශක්තිවන්ත වෙන්න මෙන්න මේ නිල් අවරිය ශාකයේ කොටස් යොදා ගන්නවා. මේ නිල් අවරිය ශාකය බොහෝ දුරට ওই පිළ වර්ග වලට සමානයි. පිළ වර්ග ගොඩක් මිටි ශාක වන අතර මේ නිල් අවරිය ශාකය සාමාන්‍යයෙන් මීටර් 2.5ක් වගේ 3ක් ඔන්න මෙන්න වගේ කිට් වෙන්න හොඳින් උසට වැඩෙනවා. නමුත් පිළ ශාකය එච්චර උසට යන්නේ නැහැ. සාමාන්‍ය මිටි. නමුත් එකම කොළවල හැඩේ එක්ක බලද්දී එක හා සමාන වෙනවා. නමුත් කරල් වලින් හා එහි ගහේ හැදෙන විලාසයෙන් මේ වෙන්කර හඳුනා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් කන්‍ය ආරම්භ වෙනකොට ඒ වර්ෂාපතන කාල සීමාව ලං වෙනකොට මෙහි වැටෙන බීජ පැලවෙන්න ගන්නවා. මේ පැලවෙච්ච බීජ වලින් පැලවෙච්ච පැල තමයි මේ තියෙන්නේ. මෙහි මව් ශාකයක් තෝරාගෙන ඒ මුදුනින් දලු අත්තක් අරගෙන ඕනනම් ඔබට ඒ පැල කරා ගන්නත් පුළුවන්. බඳුන් විදියට පුඩි පොට් වගේ හදලා මේ හෝමෝන් තෙවරීමකින් ඒ මුල්ලක් දාගෙන පැල සාදා ගැනීමත් පුළුවන්. හැබැයි බීජ වලින් පැල ලබා ගැනීමේදී කාලයක් අපිට බලාගෙන ඉන්නත් නම් වෙනවා. එහෙනම් නැවත දවසක ආය හමු වෙමු. subscribe කරලා එහෙනම් රැඳී සිටින්න.